ඔයත් හිතාගෙන හිටියද ඩාර්ක් මෝඩ් පාවිච්චි කරාම ෆෝන් එකේ බැටරි එක ඉතුරු කරගන්න පුළුවන් කියලා? අපි එමුම දැන් ගොඩක් කැමති අපේ ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් එක පාවිච්චි කරන්න. සමහර අය මේකට කැමති ඒකේ තියෙන ලස්සන කළු පාට වෙනුම නිසා. තවත් සමහරව හිතනවා ඩාර්ක් මෝඩ් දැම්මම ෆෝන් එකේ බැටරි එක ගොඩක් වෙලා තියාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඔයා දැනගෙන හිටියද ඩාර්ක් මෝඩ් දැම්ම කියලා හැම ෆෝන් එකේම බැටරි ඉතිරි වෙන්නේ නැහැ කියලා? ඔව් ඒක ඇත්ත. සමහර ෆෝන් වල ඩාර්ක් මෝඩ් දැම්මත් ලයිට් මෝඩ් දැම්මත් බැටරි යන්නේ එකම විදිහට. ඉතින් අද අපි බලමු ඇයි එහෙම වෙන්නේ? කොහොමද හරියටම ඩාර්ක් මෝඩ් එකෙන් බැටරි ඉතුරු කරගන්නේ කියලා. මේක හරියම සරල විද්‍යාත්මක කතාවක්. මේක තේරුම් ගන්න අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ෆෝන් ස්ක්‍රීන් වර්ග දෙකක් තියෙනවා. එකක් LCD අනික OLED. එහෙම නැත්නම් AMOLED. අපි මුලින්ම LCD ස්ක්‍රීන් ගැන බලමු. ඔයා හිතන්න ඔයාගේ කාමරේ ලයිට් එකක් දාලා තියෙනවා. ඔයාට ඕන වෙනවා කාමරේ අඳුරු කරන්න. හිතන්න ඔයා කරන්නේ ලයිට් එක ඔෆ් කරන එක නෙමෙයි. අලු පාට රෙද්දකින් ලයිට් එක වහන එක කියලා. එතකොට කාමරේ අඳුරුයි වගේ පෙනුනට ඇත්තටම අර ලයිට් එක ඇතුලෙන් පත්තු වෙලා තියෙන්නේ. LCD ස්ක්‍රීන් වැඩ කරන්නේ අන්න ඒ වගේ. අපි ෆෝන් එකේ බ්ලැක් කලර් එහෙම නැත්නම් කළු පාට බැලුවත් ඇත්තටම ස්ක්‍රීන් එකේ පිටිපස්සෙන් තියෙන ලයිට් එක දිගටම ඔන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා LCD ස්ක්‍රීන් එකක් තියෙන ෆෝන් එකක ඩාර්ක් මෝඩ් දැම්මට ඔයාගේ ස්ක්‍රීන් එකේ කළු පාට පෙනුනට බැටරි එක නම් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එළිය දෙන බල්බ් එක තාම ඔන් එකේ. හැබැයි OLED එහෙම නැත්නම් AMOLED ස්ක්‍රීන් වල කතාව සම්පූර්ණයෙන් වෙනස්. OLED ස්ක්‍රීන් එකක තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන හැම පුංචි කොටසක්ම එහෙම නැත්නම් හැම ක්‍රිස්ටල් එකක්ම වෙන වෙනම පත්තු වෙන්න පුළුවන් පුංචි බල්බ් වගේ. මෙන්න මෙතනයි මැජික් එක තියෙන්නේ. OLED ස්ක්‍රීන් එක යම් තැනක කළු පාට පෙන්වන්න ඕනේ නම් ඒ අදාළ ක්‍රිස්ටල් එක සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. එහෙම නැත්නම් ස්විච් ඔෆ් වෙනවා. ඒ කියන්නේ කළු පාට පෙන්වන තැන්වල කරන්ට් එක යන්නෙම නැහැ. ඉතින් අපි ස්ක්‍රීන් එකේ ඩාර්ක් මෝඩ් දැම්මම වැඩි හරියක් තියෙන්නේ කළු පාටනේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ වැඩි හරියක් ක්‍රිස්ටල් තියෙන්නේ නිවිලා. අන්න එතකොට තමයි වැඩි බැටරි ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ. මේක තමයි මේ තාක්ෂණයේ තියෙන භෞතික විද්‍යාව. කළු කියන්නේ පාටක් නෙවෙයි. ආලෝකය නොමැතිවීම කියන එක මේ ස්ක්‍රීන් එක හරියටම සිද්ධ කරනවා. ඔයාගේ ස්ක්‍රීන් එක මේ දෙකෙන් කොයි වගේද කියලා බලන්න. අද රැට කාමරේ ලයිට් ඔක්කොම ඔෆ් කරලා ෆෝන් එකේ සම්පූර්ණ කළු පාට ෆොටෝ එකක් එහෙම නැත්නම් බ්ලැක් වෝල්පේපර් එකක් ඕපන් කරගන්න. ෆෝන් එකේ බ්‍රයිට්නස් උපරිමම වැඩි කරන්න. දැන් බලන්න ස්ක්‍රීන් එක අලු පාටට වගේ දිලිසෙනවා. ඒ කියන්නේ ඔයාගේ එක LCD එකක්. ඒ කියන්නේ බැටරි ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි ස්ක්‍රීන් එක ඔන් එකේද ඕෆ් එකේද කියලා හොයාගන්න බැරි තරම් ඝන කළු පාට නම් අන්න ඔයාගේ එක OLED. ඔයා අනිවාර්යයෙන්ම ඩාර්ක් මෝඩ් දාගන්න. සරලවම කිව්වොත් ඔයා පාවිච්චි කරන්නේ iPhone X එකකින් ඉහළ ෆෝන් එකක් නම් එහෙමත් නැත්නම් අලුත් Samsung ෆෝන් එකක් වගේ OLED ස්ක්‍රීන් එකක් තියෙන ෆෝන් එකක් නම් අනිවාර්යෙන්ම ඩාර්ක් මෝඩ් පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාට සැලකිය යුතු බැටරි ඉතිරියක් ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ LCD ස්ක්‍රීන් එකක් නම් ඩාර්ක් මෝඩ් දැම්ම කියලා බැටරි ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි රැට ඔයා මේක බලනකොට ඇස් වලට පහසුවක් ලැබෙනවා. ඒක නිසා ඔයාට මේක පාවිච්චි කරලා ඒ වාසිය ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ තියෙන මොන වගේ ස්ක්‍රීන් එකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ සරලව දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.